රයිට්. ඔයාලා මේක තුලා ඉන්නේ හිඩන් පම්ප් ක්‍රිප්ටෝ ට්‍රේඩින් කෝස් එකේ පළවෙනි ලෙසන් එකත් එක්ක. ඉතින් අපේ මූලික බලාපොරොත්තුව තමයි ඔයාලට ක්‍රිප්ටෝ ට්‍රේඩින් පිළිබඳව උගන්වන්න. ඒ කියන්නේ ක්‍රිප්ටෝ හරහා මුදල් උපයන්න පුළුවන් හොඳම ක්‍රමය වෙන ක්‍රිප්ටෝ ට්‍රේඩින් පිළිබඳව උගන්වන්න. නමුත් ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන උගන්වන්න කලින් ට්‍රේඩින් කරන විදිය ගැන කියලා දෙන්න කලින් මොකද්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ කියන දේ ගොඩක් අය දන්නවා. නමුත් නොදන්න කිහිප දෙනෙකුත් සමහර විට ඇතිනේ. ඒක නිසා තමයි අපි මේ පළවෙනි ලෙසන් එකෙන් ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි ගැන මූලික හැඳින්වීම කරන්න කියලා හිතුවේ. රයිට්. අපි වැඩි වෙලා නැතුව අපි බලමු ඉක්මනින්ම මේ ප්‍රසන්ටේෂන් එක ඉවර කරගෙන ඉක්මනින් ට්‍රේඩින් පාර්ට් වලට ගිහිල්ලා ට්‍රේඩින් කරන විදිය ගැන ඉගෙන ගන්න කොහොමද කියලා. රයිට්. මොකද්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ? අපි දන්නවනේ ඉස්සර කාලේ කියන්නේ ඈත අතීතයේ මිනිස්සු ළඟ සල්ලි තිබ්බේ නෑනේ. අතේ සල්ලි කොලවත් කාසියක් තිබ්බේ නෑ. එයාලා මුලින්ම කරේ එක්ක වගා කරා එහෙම නැත්නම් දඩයම් කරගෙන ජීවත් වෙච්ච අය හිටියේ. එතකොට ওই දඩයම් කරගෙන ජීවත් වෙච්ච කෙනා තමන් ළඟ ඉන්න හරකෙක් එහෙම නැත්නම් තමන් ළඟ තියෙන මස් ටිකක් වගා කරන එක්කෙනෙක්ට දීලා එයාගෙන් එළවලු ටිකක් ගන්නවා. හරිද? එහෙම නැත්නම් තමන් ළඟ ඉන්න හරකෙක් තවත් කෙනෙක්ට දීලා එයාගෙන් වෙනත් මොකක් හරි දෙයක් ගන්නවා. හරිද? බාටර් සිස්ටම් එක. ඒ කියන්නේ හුවමාරු ක්‍රමයක්නේ. ඉස්සර අයත අතීතයේ මිනිසුන්ට තිබේ හුවමාරු ක්‍රමයක්. එතකොට මිනිසුන්ට මුදල් තිබ්බේ නැහැ. ඊට පස්සේ ටික ටික මේ හුවමාරු ක්‍රමේදී ගොඩක් අඩුපාඩු තියෙනවානේ. ඒ කියන්නේ හරකෙට්ට වළං එක වළං මුට්ටියක් ලැබිලා තීරුමක් නැහැ නේද? එතකොට මිනිසුන්ට තේරෙනවා මේක ටිකක් පාඩුයි මට. මේ මස් වලට මේ ලෝලු ටික පාඩුයි. එතකොට මම මේකට මොකද්ද කරන්න ඕනි කියන කතන්දර එයාලගේ ඔළුවට ඇවිල්ලා එයාලා ටික ටික දියුණු වෙලා හොයාගත්ත රත්තරන්. හරිද? මේ ලස්සන්ට මේ ගෝල්ඩ් එකේ මේ බිස්කට් එකක් වගේ තිබ්බට ඒ කාලේ තින් ගෝල්ඩ් කියලා කියන්නේ අර පොඩි එක ගල් කැබලි වගේ මේ කිසිම හැඩයක් නැති දේවල් වලට මේ රත්තරන් වගේ තිබ්බේ. රත්තරන් හෝ ඒ වගේ අර දුර්ලභ ගණේ ගල් වර්ගනේ අන්න ඒවා පාවිච්චි කරලා එයාලා මේ අතරමැදියෙක් විදිහට මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න ගත්තා. අපි හිතමු මෙන්න මේ ගෝල්ඩ් කියන අපි හිතමු ගල් කැට දෙකක් කියලා. මෙන්න මේ ගල් කැට දෙයකට එළවලු ටිකක් ගන්නවා. ගල් කැට දෙයකට මස් ටිකක් ගන්නවා. ඔන්න ඔය වගේ මිනිස්සු මේ බාටර් සිස්ටම් එකෙන් ඈත් වෙලා මේ මොකක් කියන්නේ තමන්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් මැද්දට අතරමැදියෙක් හොයාගන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ. ඒකට අපි සාමාන්‍යයෙන් අතරමැදියට අපි ඒ අතරමැදියට අපි කියන්නේ මුදල් කියලා. හරිද? මේ මුදල් වල පරිණාමයනේ. ඊට පස්සේ කොයින් දැන් මේ ගෝල්ඩ් එක ඔය ගල් කැට වර්ග වටනා ගල් වගේ දේවල් අරගෙන මිනිස්සු මේ ගනුදෙනු කරන්න පටන් ගත්තා. හරිද? තමන්ට අවශ්‍ය දේවල් ගන්න පටන් ගත්තා. නමුත් මේකෙත් අඩුපාඩු ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ හරියට මේකෙ මිම්මක් මැනගන්න විදියක් නෑ. හරි වටිනාකමක් දෙන්න විදියක් නෑ. අන්න ඒ කියන කතන්දර නිසා මෙයාලා ලෝහ වගේ දේවල් පාවිච්චි කරලා කොයින්ස් එහෙම නැත්නම් කාසි හදන්න පටන් ගත්තා. හරිද? මේ අවුරුදු ගාණක් තිස්සේ වෙන සිද්ධියක් මම මේ ඉක්මනට කියන්නේ. එයාලා කාසි හදන්න පටන් ගත්තා. තඹ කාසි, ලෝහ කාසි වගේ දේවල් හදන්න පටන් ගත්තා. හරිද? ඒ හදන්න පටන් අරගෙන එයාලා ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒ ගනුදෙනු කරත් කාසි බර වැඩි, ගොඩක් එකපාර අරන් යන්න බෑ. අන්නේ කියන කතන්දරත් එක්ක මිනිස්සු පේපර් මනි වලට එහෙම නැත්නම් මුදල් නෝට්ටු වලට මාරු වෙන්න පටන් ගත්තා. දැන් අපි වගේ රටවල් තවම අපි මෙන්න මේ පේපර් මනි කියන තැන හිර වෙලා ඉන්නවා. අපේ ලංකාව ඉතින් ඔය ප්ලාස්ටික් කාඩ් කියන තැනටත් ගිහිල්ලා තියෙනවා. ගොඩක්ම බහුතරයක් දෙන එතනින් එහාට තියෙන දේවල් ගැන දන්නේ නැහැ. නමුත් අපි අපේ ලෝකයේ ගත්තොත් එහෙම ගොඩක්ම දියුණු රටවල් ගත්තට පස්සේ මේ පේපර් මනි කියන එක දැන් ගොඩාක්ම අත්හැරගෙන යන දෙයක්. මොකද පේපර් මනි කියන එකෙත් එහෙම නැත්නම් මුදල් නෝට්ටු වල අඩුපාඩු ගොඩක් තියෙනවා. මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් තියාගන්න විදියක් නෑ. හොරකම් වෙනවා. අන්න ඒ වගේ කතන්දර නිසා ආරක්ෂාවක් නැහැ. ඒක නිසා මේකෙත් අඩුපාඩු මිනිස්සු දැක්කා. ඊට පස්සේ මිනිස්සු ප්ලාස්ටික් කාඩ් වලට ගියා. අපි ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල් වලින් ගනුදෙනු කරන්න පටන් ගත්තා. මිනිස්සු එතනින් නැවතුලෙත් නැහැ. ඉලෙක්ට්‍රොනික මනි වලටත් ගියා. අපි ඔය කියන්නේ ඊ-මනි කියලා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා අපිට මුදල් තව කෙනෙක්ට මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න, තව කෙනෙක්ගෙන් මුදල් ගන්න, එහෙම නැත්නම් බිල් එකක් පේ කරන්න. අන්න ඒ වගේ දේවල් වලට මිනිස්සු ඉලෙක්ට්‍රොනික මනි කියන එකක් හදාගෙන එහෙම ගනුදෙනු කරන්න පටන් ගත්තා. හරිද? ගොඩාක් අය දන්නේ මෙන්න මේ බාටර් සිස්ටම් එකේ ඉඳලා මේ ඊ-මනි කියන තැනට වෙනකන් විතරයි. එතනින් එහාට මේ මුදල් වල අපේ මනි වල මුදල් වල මේ දියුණු වීමක් වෙලා තියෙනවා. ඒකට අපි කියනවා ඊළඟ කියන්නේ මේ මුදල් වල අලුත්ම ජෙනරේෂන් එක, මේ මුදල් වල පරිණාමය, මුදල් ඉවොලුෂන් එකේ අලුත්ම ජෙනරේෂන් එක තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. හරිද? අපි කරන්නේ ට්‍රේඩින් හරහා මෙන්න මේ කියන ක්‍රිප්ටෝ කරන්සිය උපයන එක. හරිද? ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ සරලව මුදල් වර්ගයක්. හරිද? අපි මෙන්න මෙතන ගෝල්ඩ් පාවිච්චි කරේත් අතරමැදියක ඉතින් භාණ්ඩයක් හෝ දැන් හරකෙක්ව ගන්න අපි මේ වගේ රත්තරන් කැට දෙකක් දුන්නා. හරිද? ඊට පස්සේ ඒ හරකවම ගන්න අපි මෙන්න මේ කාසි පහක් දුන්නා.
ඊට පස්සේ ඒ හරකවම ගන්න මේ මුදල් නෝට්ටු වලින් රුපියල් 5000ක් දුන්නා කියලා අපි හිතමුකෝ. එහෙම නැත්නම් මේ හරකව ගන්න ප්ලාස්ටික් කාඩ්, ඒ කියන්නේ අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් කාට හරි අපි සල්ලි අරගෙන හරකව ගන්නවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික මනි වලින් අපි කාටද සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා ඒ හරකව ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි. මේ ක්‍රිප්ටෝ කරන්සි ගෙවලත් අපි හරකා ගන්නවා. ඒතකොට ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ 아무තු ජීවියෙක්වත් 아무තු දෙයක්වත් නෙමෙයි. ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ එක්තරා මුදල් වර්ගයක්. හැබැයි මේකේ වෙනස්කමක් තියෙනවා. දැන් අපිට මේ ගෝල්ඩ් කියන එක අතින් අල්ලන්න පුළුවන් නේ. දැන් රත්තරන් කැටක අතින් අල්ලන්න පුළුවන්. මේ කාසිත් අතින් අල්ලන්න පුළුවන්. පේපර් මනි කියන එකත් අතින් අල්ලන්න පුළුවන්. ප්ලාස්ටික් කාඩ් එකත් අතින් අල්ලන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික මනි කියන එක අතින් අල්ලන්න බෑ. නමුත් අර ඉලෙක්ට්‍රොනික මනි ගනුදෙනු වෙන්නේ සාමාන්‍ය මේ පේපර් මනි කියන කරන්සිත් එක්ක. දැන් රුපියල්, දැන් අපේ මුදල් නෝට්ටු රුපියල්නේ, අපේ කරන්සි එක රුපියල්. හරිද? අපි ඔන්ලයින් ගනුදෙනු කරන, කියන්නේ ඊ-මනි එක ගනුදෙනු කරන්නේ රුපියල් වලින්. රුපියල් වල වැලියු එකෙන්. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එකේදී අලුත්ම මුදල් වර්ගයක්, මුළු ලෝකෙටම පොදු. ඒ කියන්නේ ලංකාවට මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි එක, ඉන්දියාවට මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි එක, චීනයට මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි එක අන්න එහෙම කියලා නැහැ. මුළු ලෝකෙටම පොදු මුදල් වර්ග කීපයක් තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි විදිහට. ක්‍රිප්ටෝ කරන්සි කියලා. මෙන්න මේක තමයි මේකේ තියෙන ලොකුම විශේෂත්වය. ඒ කියන්නේ මුළු ලෝකෙටම පොදුයි. ඕනම රටකට ඕනම කෙනෙක්ට පොදුයි. කිසිම වෙනසක් ඕනම කෙනෙක්ට ඕනම රටකදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේක S2කට දකින්නවත් අල්ලන්නවත් බෑ. මේක තනිකරම අන්තර්ජාලය හරහා තමයි ගනුදෙනු වෙන නිසා ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. right. අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න පුළුවන් ඉතින් ඉලෙක්ට්‍රොනික මනි වලට. ඇයි ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සි වෙනස් වෙන්නේ? මෙහෙමනේ ඉලෙක්ට්‍රොනික මනි වලදී අපි බිල් එකක් පේ කරන්න. ඒ කියන්නේ අපේ තියෙන පේපර් මනි වල වැලියු එකටම හරියන්නනේ අපි ඉලෙක්ට්‍රොනික මනි වලින් ගනුදෙනු කරන්නේ. නමුත් ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ වෙනම කරන්සි එකක්, වෙනම මුදල් වර්ග කීපයක්. ක්‍රිප්ටෝ කරන්සි බර ගාණක් මේ ලෝකේ තියෙනවා. මම ඒක ඉස්සරහට ඔයාලට කියන්නම්. right. අපි ප්‍රසන්ටේෂන් එක කියමු එහෙනම්. මම මේ ප්‍රසන්ටේෂන් එක මම මේ කියන ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා Google එකෙන් මම හෙව්වා හොඳ ආටිකල් එකක්. මට එහෙම බැලුවට පස්සේ හොඳ ආටිකල් එකක් හම්බුණා. මේ ආටිකල් එකේ තියෙන දේවල් තමයි මම ඔයාලට දැන් මෙතෙන් ඉඳන් පිළිවෙලට කියන්නේ සහ මේකේ ඔයාලට අවශ්‍ය දේවල් ටික මම ඒ අවස්ථාවවලදී කියලා දෙන්නම්. right. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම අවශ්‍යතා සහ උවමනා පැවතුණි. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රාග්ඓතිහාසික යුගවල සිටම මිනිස්සු භාණ්ඩ හෝමාරු ක්‍රමය හුරු කරගත්තා. right. ක්‍රමයෙන් ශිෂ්ටාචාර දියුණුවට පත්වන විට තම තමන්ට ආවේනික වූ මුදල් ඒකක ඇති කරගෙන ඒවායේ ගනුදෙනු කිරීමට පටන් ගත්තා. මුල් කාලයේදී ඇද්දල විවිධ ශාක කොටස් සත් වස්තු වලින් ආරම්භ වූ මුදල් ඒකක පසු කාලයේදී රිදී රත්තරන් වැනි වටිනා ලෝහ ආකරේනොත් ඉන් අනතුරු ස්ථාපිත මුදල් ඒකක වන ඩොලර් යුරෝ ආදී ලෙසත් වෙනස් වී ඇත. මෙතෙන්දි කියනර මම කලින් කියපු කතන්දරේම තමයි. මිනිස්සු භාණ්ඩ හෝමාරු ක්‍රමයේ හුරු කරගෙන තිනවා. ඊට පස්සේ එක ගල් කෑලි, එක ගස්වල පොතු පාවිච්චි කරගෙන ගනුදෙනු කරන පටන් අරගෙන තිනවා. ඒ ඇද්දල වගේ දේවල්. ඊට පස්සේ රත්තරන් රිදී වලින් කාසි හදාගෙන තිනවා. එහෙම එන්න ටික ටික දියුණු වෙලා දැන් ඩොලර් යුරෝ වගේ කරන්සි මුදල් නෝට්ටු අපි පාවිච්චි කරනවා. වර්තමානයේදී ඩොලර්, යුරෝ වැනි පිළිගත් අන්තර්ජාතික මූල්‍යමය දෙවන්තයින්ටත් අභියෝග වන තරමේ නව මුදල් වර්ගයක් පිළිබඳව ලෝකයේම කතා වෙමින් සිටී. මෙම මුදල් වර්ගයේ ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටෝ කරන්සි ලෙසින් හඳුන්වයි. මෙම මුදල් වර්ගයේ මූල්‍ය ලෝකයේ අලුත්ම සමාජිකය බවට පත් වී ඇත. මම ඔයාලට කලින් කිව්වේ මෙන්න මේ කියන පේපර් මනි වල සහ මේ අපේ කරන්සි වල තිබ්බ ගැටලු සහගත දේවල් නිසා අලුත් ජෙනරේෂන් එකක් විදිහට අපිට මේ මීටත් වඩා හාත්පසින්ම වෙනස් සහ ප්‍රතිලාභ ගොඩක් ගන්න පුළුවන් කරන්සි එකක් ඇවිල්ලා තිනවා. ක්‍රමයක් අලුත් ක්‍රමයක් කියලා දෙන එකට තමයි අපි කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියලා. right. අද වන විට ඩිජිටල් මුදල් ඉතාමත් වේගෙන් ජනප්‍රිය වී ඇත. මෙන්න මෙතන මේ ඩිජිටල් මුදල් කියලා කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි. මේ ආටිකල් එකේ පොඩි අඩුපාඩු වගේක් තියෙනවා. මම ඒව නිවැරදි කරගෙන යන්නම්. නෑ සමාවෙන්න මෙතන හරි, මේ කියන දේ හරි. අද වන විට ඩිජිටල් මුදල් ඉතාමත් වේගෙන් ජනප්‍රිය වී ඇත. මෙම මුදල් වර්ගයේ බිහිවීමට මූලිකම අඩිතාලම් වැටෙන්නේ 1980 වර්ෂයේදී. ඩිජිටල් මුදල් කියලා කියන්නේ අර මම කලින් කිව්වේ ඉලෙක්ට්‍රොනික මනි. මෙන්න මේක ඉලෙක්ට්‍රොනික මනි කියන තමයි මෙන්න මෙතන කියන්නේ. ඒ නෙදර්ලන්තයේදී 1990 වර්ෂයේ ඇමරිකාවේ මෙම ඩිජිටල් මුදල් පිළිබඳ අදහස් මතුවිය. අර මං කිව්වේ දැන් අපේ ප්ලාස්ටික් කාඩ් අපි පාවිච්චි කරනවා, පේපර් මනි පාවිච්චි කරනවා. අර මේකේ තියෙන අඩුපාඩු තියෙනවානේ. අර මේවත් එක්ක මිනිසුන්ට ඕනි වෙනවා මේ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන්න. කියන්නේ අපිට හරිම පහසු විදිහකට ගනුදෙනු කරගන්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒකට තමයි මේ ඩිජිටල් මුදල් කියන්නේ නැත්නම් ඉලෙක්ට්‍රොනික මනි කියලා කියන දේ පටන් ගන්න, කියන්නේ ආරම්භ කරන්න පටන් ගත්තේ.
මෙම අදහස්වල ප්‍රතිඵල ලෙස 1989 වසරේදී පමණ ඩේවිඩ් චොම් නම් පරිගණක විද්‍යාඥයා ඩිජිකෑෂ් යන නමින් ඔහුගේ සමාගමක් කරහා ඩිජිටල් වූ මුදල් ලේඛකයක් ලොවට හඳුන්වා දීම සිදු කරන ලදී. මෙන්න මේ ඩේවිඩ් චොම් කියන පුද්ගලයා තමයි මේ ලෝකයේ මුලින්ම ඉලෙක්ට්‍රොනික මනි කියන සිස්ටම් එක හොයාගෙන ඩිජිකෑෂ් කියන ඔය ඉලෙක්ට්‍රොනික මනි ගනුදෙනු කරන මේ කරන්සි එක හොයාගෙන තියෙන මුදල් ලේඛකය ලෝකෙට හොයලා දීලා තියෙන්නේ. එම හේතුව නිසාම ඩිජිටල් මුදල් වල නියමුවා ලෙසද ඔහු හඳුන්වනු ලබයි. right. 1990 දශකයේ මැදවන විට අන්තර්ජාල වෙළඳ සමාගම් ලෝකයේ බිහිවන්නට විය. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා මේ ප්‍රොමෝට් වෙන අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙන ගොඩක් ව්‍යාපාර ලෝකයේ 1990 වර්ෂයේ වෙනකොට එළියට එන්න පටන් අරගෙන තියෙනවා. ඒ සමගම භෞතික වෙළඳපොළ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කළ පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා ඉක්මනින් Tamanගේ අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ඒ සමගම බිහිවිය. අන්න ඒකට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික මනි කියලා. හරිද? එමෙන්ම මේව ගනුදෙනු සඳහා ගෙවීම සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය හරහා වීම නිසා මුදල් අන්තර්ජාල තාක්ෂණයෙන් එහෙමේ හොමාරු කිරීමට මිනිසුන් පෙළඹෙන්නට විය. අර මං කියපු ඉලෙක්ට්‍රොනික මනි කතන්දරේ ඔයාගේ ගෙදර කරන්ට් බිල වලට ගෙවන්න පුළුවන්, වෝටර් බිල් එක ගෙවන්න පුළුවන්, ඒ වගේම ඔයාට ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩාක්ම පහසු දේවල් වලට කරන්න පුළුවන් වෙලා තියෙන මේ ඩිජිටල් මනි කියන සිස්ටම් එක ඇවිල්ලා තියෙන නිසා. මේ නිසා ඩිජිටල් පසුම්බි, ඩිජි වොලට්ස්, ඩිජිටල් ගිණුම් බිහිවිය. මේ සමගම කඩදාසි මුදල් වලට වඩා පහසු මුදල් ලේඛක සොයා ගැනීමට මිනිස්සු උනන්දු විය. එහි ප්‍රතිඵලයක් ලෙස හැෂ් කෑෂ්, බිට්ගෝල්ඩ් වැනි ඉලෙක්ට්‍රොනික මුදල් ලේඛක අන්තර්ජාතික වෙළඳපොළට හඳුන්වා දීම සිදුවිය. එහෙත් එම මුදල් සඳහා භාවිතා කළ තාක්ෂණික ක්‍රමවල අඩලුහුඩුකම් නිසා පාරිභෝගිකයන්ට විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවිය. දැන් මේ ඉලෙක්ට්‍රොනික මනි කතන්දරය ගත්තත් මේ ඉලෙක්ට්‍රොනික මනි කතන්දරවලත් අඩුපාඩු තියෙන නිසා මිනිස්සුන්ට එක එක ගැටලු ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. හරිද? බලමු ඊට පස්සේ. මෙම ගැටලුව නිසා එම තාක්ෂණික ගැටලුව වලට විසඳුමක් ලෙස එම අඩුපාඩු හොඳින් අධ්‍යයනය කර බ්ලොක්චේන් නමින් මතක තියාගන්න නම එම අඩුපාඩු හොඳින් අධ්‍යයනය කර බ්ලොක්චේන් නමින් හඳුන්වන නව තාක්ෂණික උපාය මාර්ග භාවිතා කරමින් ගුණාත්මක භාවයෙන් ඉහළ ඩිජිටල් මුදල් ලේඛකයක් වන බිට්කොයින් හඳුන්වා දීමට ජපන් ජාතික සතොෂි නකමොටෝ නම් පුද්ගලයා සමත් විය. මෙන්න මේ ලෙසන් එකේදී මට ඔයාට දෙන්න ඕනි වටිනාම දේ තමයි මෙන්න මේක. මෙම ගැටලුව නිසා එම තාක්ෂණික ගැටලුව වලට විසඳුමක් ලෙස අර මං කියපු ඔය ඉලෙක්ට්‍රොනික මනි වල තිබ්බ අඩුපාඩු නිසා ඒ අඩුපාඩු හොඳට අධ්‍යයනය කරලා බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක බ්ලොක්චේන් කියලා කියන්නේ ලෝකේ තියෙන ගොඩක්ම පවර්ෆුල් ටෙක්නොලොජි එකක් කිසිම කෙනෙක්ට හැක් කරන්න බෑ. ඒ ටෙක්නොලොජි එක උපයෝගී කරගෙන තමයි මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක හදලා තියෙන්නේ. මේ බිට්කොයින් කියලා කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මුදල් ලේඛකනේ. ක්‍රිප්ටෝකරන්සි වලට අයිති වෙන එක මුදල් ලේඛකයක් විතරයි මේ බිට්කොයින් කියන එක කියන්නේ. හරිද? මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි වල පළවෙනි මේ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මුදල් ජෙනරේෂන් එක. මේ ජෙනරේෂන් එකේ පළවෙනිම ක්‍රිප්ටෝකරන්සි එක කියන්නේ පළවෙනිම මුදල් ලේඛකයේ තමයි බිට්කොයින් කියලා කියන්නේ. මෙන්න මේ බිට්කොයින් කියන එක හොයාගෙන තියෙන එහෙම නැත්නම් මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක හොයාගෙන තියෙන්නේ ජපන් ජාතික සතොෂි නකමොටෝ කියන කෙනා. හැබැයි මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම ඊළඟට මෙතනින් කියන්නම්කෝ එක. කෙසේ වෙතත් සතොෂි නකමොටෝ පිළිබඳව විවිධ කටකතාද පැතිරෙන්නට විය. සතොෂි නකමොටෝ තමයින්න පුද්ගල මෙතනදී කියන සතොෂි නකමොටෝ යනු පුද්ගලයෙක් නොවන බවත් ඒ ජපන් ජාතික පරිගණක විද්‍යාඥයන් පිරිසක් සිය අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට භාවිතා කළ අන්වර්ථ නාමයක් බවත් මෙම කටකතාවල අන්තර්ගතව ඇත. මූල ශාස්ත්‍රයේ පෙරලියක් සිදු කිරීමට සමත් වූ මෙම සොයා ගැනීම අද වන විට ලෝකයේ බහුලවම භාවිතා වෙන ඩිජිටල් මුදල් ලේඛකය ලෙස සැලකේ. right. මෙන්න මෙතෙන්ද මම ඔයාලට කිව්වා බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ක්‍රිප්ටෝකරන්සි ලෝකෙට හඳුන්වලා දීලා බිට්කොයින් කියන එක හඳුන්වලා දුන්නා සතොෂි නකමොටෝ කියන කෙනෙක්. මේක හඳුන්වලා දුන්නේ 2009 කියන අවුරුද්දේ. හරිද? මේ 2009 කියන අවුරුද්දේ තමයි මේ බිට්කොයින් කියන එක ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඒක හඳුන්වලා දුන්නේ සතොෂි නකමොටෝ කියන කෙනෙක්. හැබැයි අපි දන්නේ නැහැ කවුද සතොෂි නකමොටෝ කියලා කියන්නේ. කවුද, කොයි වගේ කෙනෙක්ද, කොයි වගේ හඩරුවක් තියෙන කෙනෙක්ද, කොයි වගේ ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්ද, එහෙම නැත්නම් එයා සමාගමක්ද, කණ්ඩායමක්ද, ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. අපි දන්නේ සතොෂි නකමොටෝ කියන නමින් රිසර්ච් පේපර් එකක් 2009 දී ආවා. ඒ රිසර්ච් පේපර් එකට අනුව හදපු
එකක් විදිහට තමයි මේ අපි මේ බිට්කොයින් එක සලකන්නේ. රයිට්. බිට්කොයින් නැමැති මුදල් ඒකකයේ බිහිවීමත් සමග එය හා තරඟ කිරීමට විවිධ ආකාරයේ මුදල් ඒකක තව තවත් ලෝකයට හඳුන්වා දෙන්නට විය. ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ මුදල් ඒකක ගොඩකක එකතුවක්නේ. ක්‍රිප්ටෝකරන්සි වලට අයිති වෙන ගොඩාක් කොයින් තියෙනවා මේ වෙනකොට. හරිද? බිට්කොයින් කියලා කියන්නේ ක්‍රිප්ටෝකරන්සි වල පළමුවෙන්ම හැදුණු මුදල් ඒකකය. හරිද? ඊට පස්සේ මේ බිට්කොයින් වලට පස්සේ තව එක කොයින් මිනිස්සු හදන්න පටන් ගත්තා. හරිද? හදලා මේ මාකට් එකට එන්න පටන් ගත්තා. මේ වන විට ඇති තොරතුරු අනුව 2022 මේ වර්ෂයේ වන විට තමයි මේ ඩිජිටල් මුදල් ඒකක කියන එක වැරදි. එතෙන්ට එන්නේ ක්‍රිප්ටෝ විශාල ප්‍රමාණයක් ලෝකේ පුරා භාවිතා වන බව හෙළි වී ඇත නෙමෙයි. ඉතින් ඒක ඇත්ත ප්‍රූෆ්. ලෝකේ පුරා භාවිතා වන බව පිළිගන්න වෙනවා. ඒ අතරින් ලෝකයේ බහුලවම භාවිත වන මුල් පෙළේ ඩිජිටල් මුදල් ඒකක හඳුනාගෙන ඇත. මෙතන මේ මුල් පෙළේ ඩිජිටල් මුදල් ඒකක නෙමෙයි මුල් පෙළේ ක්‍රිප්ටෝ හඳුනාගෙන ඇත. එම මුදල් ඒකකවල සංකේත පහත දැක්කේ. මම මේක ආටිකල් එකකින් ගත් එකක් නිසා මෙතන පොඩි අඩුපාඩු තියෙනවා. මම ඒක හදාගෙනම යන්න. රයිට්. අර මං කිව්වා නේද ක්‍රිප්ටෝකරන්සි වල ගොඩාක් ක්‍රිප්ටෝ වර්ග තියෙනවා කියලා. දැන් මේ වෙනකොට දැන් මේ 2022 වෙනකොට මේ ලෝකේ ක්‍රිප්ටෝකරන්සි තියෙනවා 14000කට වඩා කිට්ටු වෙන්න. හරිද? මේ 2009 දී එකකින් පටන් ගත්ත මේ කරන්සි එකෙන් දැන් මේ ලෝකේ පුරා වෙනකොට 14000කට වගේ කිට්ටු වෙන කොයින් තියෙනවා. මේ ඒ කොයින් අතරින් කීපයක් විතර. බිට්කොයින්, ඉතේරියම්, බයිනන්ස් කොයින්, ටෙදර්, කාර්ඩානෝ, ඊට පස්සේ ඩොජ්කොයින්, රිපල්, XRP එකට අපි කියන්නේ XRP කියලා, Polkadot එක, ICT, BCH, Bitcoin Cash මෙන්න මේ විදිහට নানা ප්‍රකාර කොයින් වර්ග තියෙනවා. මේ අතරින් ප්‍රධානම කොයින් එක තමයි මේ Bitcoin කියලා කියන්නේ. මොකද Bitcoin එක තමයි අපිට පළවෙනියෙන්ම ලැබුණු ක්‍රිප්ටෝකරන්සි එක වෙන්නේ. හරිද? වර්තමානයේ වන විට පුද්ගල ගනුදෙනු වලින් ඔබට ගොස් ලෝකයේ විශාල සමාගම් අතර ගනුදෙනු සඳහා මෙම ඩිජි මුදල් භාවිතය ආරම්භ කර ඇත. ඩිජි මුදල් නෙමෙයි මෙම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආරම්භ කර ඇත. ලෝකයේ ඉදිරියේම සිටින මහා ධනවතෙකු වන ඉලෝන් මස්ක් සිය ටෙස්ලා සමාගමේ අන්තර්ජාල ගනුදෙනු සඳහා බිට්කොයින් ඩිජි මුදල් ඒකකය සමාන බිට්කොයින් ක්‍රිප්ටෝ ඒකකය සම්මත කිරීමත් සමගම එහි අගේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. ඒ සමගම ටෙස්ලා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් බිට්කොයින් සඳහා ආයෝජනය කර ඇත. මෙතින්දි කියන්නේ ඔයාලා දන්නවා ඉලෝන් මස්ක් කියලා කියන්නේ ලෝකේ ඉන්න ලොකුම බිලියනර්පතියානේ ලොකුම ධනවතා. එතකොට ඉලෝන් මස්ක් කියන්නේ ලෝකේ ලොකුම ධනවතා වෙලා ඉලෝන් මස්ක් මේ ක්‍රිප්ටෝකරන්සි වලට ආයෝජනය කළා තියෙනවා කියන්නේ ක්‍රිප්ටෝකරන්සි ඒ තරමටම ගොඩක් වැදගත් වෙන දෙයක් නිසා. හරිද? ඇමරිකාවේ තවත් බිලියනපතීන් සහ අන්තර්ජාතික සමාගම්ද බිට්කොයින් Tamanගේ ගනුදෙනු වලට එකතු කර ගැනීමට පටන්ගෙන ඇත. බිට්කොයින් විතරක් නෙමෙයි දැන් බිට්කොයින් කියන්නේ ක්‍රිප්ටෝකරන්සි වල එකක් විතරනේ. ගොඩක් ඔය කම්පැනිස් වල දැන් නූතන කම්පැනිස් ගත්තට පස්සේ ගොඩක් අය බිට්කොයින් ඒ වගේම තවත් ගොඩාක් කොයින් වලට ආයෝජනය කරලා තියෙනවා. තමන්ගේ සමාගම් වල ගණන් පේමන්ට් ඔප්ෂන් වලට දීලා තියෙනවා. දැන් අපි AliExpress ගත්තට පස්සේ විවිධ සයිට්ස් ගත්තට පස්සේ ක්‍රිප්ටෝ ඇක්සෙප්ට් ඒ කියන්නේ අපිට ක්‍රිප්ටෝ වලින් පේ කරන්න පුළුවන්. මෙම අතිවිශාල වූ ඉල්ලුම හේතුවෙන් 2009 දී ඩොලර් බිඳුවකට ආසන්නව ඉතා කුඩා මිලකට හඳුන්වා දුන් බිට්කොයින් ඒකකයක් වාර්තාගත ලෙස ඩොලර් 60000 සීමාව පසු කළ අවස්ථාවන්ද පසුගිය දිනවල තිබුණේ. මොකද්ද මෙන්න මෙතන කියන්නේ? දැන් සාමාන්‍යයෙන් මුදල් ඒකකයක් වුණාට පස්සේ එහෙම නැත්නම් කරන්සි එකක් වුණාට පස්සේ ඒකට වටිනාකමක් තියෙන්න ඕනේනේ. දැන් අපි සාමාන්‍ය මුදලකට වටිනාකමක් හැදෙන්නේ කොහොමද? මුදලකට වටිනාකමක් හැදෙන තව දෙයකට සාපේක්ෂ කරලානේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි ළඟ තියෙනවා සබන් කැටයක්. හරිද? මේ සබන් කැටේ වටිනාකම අපි තීරණය කරන්නේ රුපියල් වලින්නේ. හරිද? රුපියල් වලින් තීරණය කරන්න අපි රුපියල් කියන එක කොහොමද? දැන් රුපියල් 10ක්. හරිද? අපි මේ රුපියල් 10 කොහොමද රුපියල් 10ක් කියලා කියන්නේ? ඒක අපි තවත් කරන්සි එකකට සාපේක්ෂ කරනවා. එහෙම ඒ කියන්නේ ඉන්දියානු රුපියලට එහෙම නැත්නම් මොකක් හරි භාණ්ඩයකට එහෙම නැත්නම් මොකක් හරි වෙනත් කරන්සි එකකට ආදේශ කරලා ඒ කියන්නේ සාපේක්ෂ කරලා තමයි අපි මොකක් හෝ දෙයක වටිනාකම තීරණය කරන්නේ. මේ බිට්කොයින් වලත් මේ බිට්කොයින් කියන මුදල් ඒකකයේ වටිනාකම තීරණය වුණේ ඩොලර් වලින්. හරිද? ඒ කියන්නේ ඩොලර් වලට සාපේක්ෂව බිට්කොයින් එක කොච්චර වටිනවද? ඩොලර් එකකට බිට්කොයින් කීයක් හම්බ වෙනවද? බිට්කොයින් එකකට ඩොලර් කීයක් තියෙනවද? අන්න ඒ කියන කතන්දරය තමයි මෙන්න මෙතනදී කියන්නේ. හරිද? මෙන්න මේ කියන කතන්දරයේදී 2009 දී බිට්කොයින් එක පටන් ගත්ත කාලේදී සතෝෂි නකමොටෝ බිට්කොයින් එක එලි දක්වපු කාලේ, එලි බහැපු කාලේ බිට්කොයින් එකට වටිනාකමක් තිබෙන්නේ නැති තරම්. ඔයා රුපියල් 1000ක ඒ කාලේ බිට්කොයින් ගත්තම ඔයාලට බිට්කොයින් ලක්ෂ ගාණක් අතේ මේ වෙනකොට. හරිද? බිට්කොයින් ඒ වෙනකොට
පොඩි ගණනේ වටිනාකම මම ඔයාලට chart එකේදී ඒක පෙන්නන්නම්. right මෙන්න මේ තියෙන chart එක හරියද? මේක ගැන ලොකු අවබෝධයක් දැනට නැතුව ඇති. අපි ඉස්සරහ lesson වලදී මේව analyze කරන විදිහ ඔක්කොම කියලා දෙනවා. මම දැන්ට මෙන්න මෙතන value එක විතරක් පෙන්නන්නම්. හරියද? මේ තියෙන්නේ 2011 chart එකක්. මේ 2011 මේ bitcoin එකේ වටිනාකම. ඔයාලට පේනවා ඇති මෙන්න මේ දකුණු පැත්තෙන් ඩොලර් 0.05ක් 0.1ක් 0.2ක්. ඉතින් බලන්නකොනේ කොච්චර 0.02ක් සත ගානක් රුපියල් වලින් බැලුවා සත ගානක්. ඒ වගේ සත ගානක තිබිලා 2022 වෙනකොට ඔයා දන්නවද දැන් බිට්කොයින් එක වටිනාකම කීයද කියලා? එන්න මම ඔයාලට දැන් බිට්කොයින් එක දැන් වටිනාකම ඩොලර් වලින් මේ වෙනකොට මාකට් එකේ මේ සිටුේෂන් එකත් එක්ක ඩොලර් එකක වටිනාකම වෙනවා මේ වෙනකොට ඩොලර් 41339. හරිද? මීට කලින් මාකට් එක අප් වෙච්ච අවස්ථාවක ඩොලර් 69000ටත් ඩොලර් 69000ටත් බිට්කොයින් එක ගිහලා තිනවා. අර කිසිම වටිනාකමක් තිබ්බේ නැති රුපියල් වලින් සත ගණන් වල තිබ්බ බිට්කොයින් එකක් අද ඩොලර් 41000. ඩොලර් 41000 ඔයා ගුණ කරලා බලන්න රුපියල් වලින් කොච්චරක්ද කියලා. ඔයා හිතනවා 2009 දී බිට්කොයින් 10ක් එක රුපියලක් වියදම් කළා වට බිට්කොයින් 10ක් ගන්න තිබ්බනම් අද මේ වෙනකොට ඔයා ඉන්න තත්ත්වේ. ඔයා රුපියල් 1000ක බිට්කොයින් ගත්තා නම් ඔයා මේ වෙනකොට ඉන්න තත්ත්වේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. වාට එක මිස් වුණා. ඔයාට සහ මට ඒක මිස් වුණා. නමුත් අපි තාම පරක්කු නැහැ 2009 දී මේ ක්‍රිප්ටෝ කරන්සි එළියට ආවේ හරියටම මේක ට්‍රෙන්ඩ් වුණේ 2010 2011 වර්ෂවලදී. දැන් මේ අපිනේ 2022 වර්ෂේ ලොකු කාලයක් ගෙවිලා නැහැ පොඩි කාලයක් ගෙවිලා තියෙන අපි තාම ඉන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි වල ලදරු අවදී කිව්වොත් ගොඩක්ම හරි. මොකද දන්නවද දැන් මේ ලෝකේ ඉන්න ජනගහණයෙන් බිලියන ගණක් කියන ජනගහණයෙන් පොඩි ප්‍රමාණයක් 1%ක් 2ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තවම මේ ක්‍රිප්ටෝ කරන්සි කියන දේ ගැන දන්නේ බිට්කොයින් කියන දේ ගැන දන්නේ. මේක සම්පූර්ණයෙන්ම තනි කෙනෙක්ට පාලනය කරන්න පුළුවන් කරන්සි එකක් නෙමෙයි. මේකට රජයක් නැහැ, මේකට සමාගමක් නැහැ. ඒ කියන්නේ මේක කිසිම කෙනෙක්ට පාලනය කරන්න බෑ. මේක පාලනය වෙන්නේ මිනිසුන්ගේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි මත. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම මත තමයි මේකේ මිල තීරණය වෙන නිසා මේක පාලනය වෙන්නේ. එතකොට මේ ඉල්ලුම සහ සැපයුමත් එක්ක මිනිස්සු තාම පොඩි දෙනයිනේ මේකට අවධානය යොමු කරලා තින්නේ. තව මේ ලෝකේ ඉන්න මිනිස්සු ටික ටික ක්‍රිප්ටෝ කරන්සි ගැන ඉගෙනගෙන ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකද්ද බිට්කොයින් කියන්නේ මොකද්ද කියලා ටික ටික දැනගෙන මාකට් එකට එනකොට මේක එන්න මේ සැපයුම කියන දේ සීමා වෙනවා. ඒකට හේතුව තමයි මේ බිට්කොයින් ලෝකෙටම තියෙන මිලියන 21යි. මේ ලෝකෙටම තියෙන මිලියන 21කින් දැන්ට පොඩි ප්‍රමාණයක මේ බිට්කොයින් ගැන දන්නේ බිට්කොයින් තියාගෙන ඉන්නේ. හැබැයි ටික ටික මිනිස්සු ලක්ෂ ගාණක් මිලියන ගාණක් කෙනකොට මේ බිලියන 21 තමයි මේ ලක්ෂ ගාණක් මිලියන ගාණක් අතර බෙදිලා යන්නේ. එතකොට එන්න මේකේ සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වෙනකොට මේ බිට්කොයින් එකේ මිල එන්න වැඩි වෙනවා. 2009 ඉඳන් උනේ ඔන්න ඔය කතන්දරේ තමයි. හරිද? මේකට බිට්කොයින් එක ඩොලර් 40000ක් වෙලා තියෙනෙත් අන්න ඒ කියන කතන්දරේ නිසා තමයි. ඒ වගේම බිට්කොයින් විතරක් නෙමෙයි බිට්කොයින් එක තව ගොඩක් කරන්සි තියෙනවානේ. ඉතේරියම් ගත්තට පස්සේ ඉතේරියමුත් ඒ වගේ සත ගාණක් තිබිලා සත ගාණ ඉඳලා දැන් ඩොලර් 4000 ගාණක් 2000 ගාණක් ඔන්න ඔයගේ ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම BNB ඔයගේ ගොඩාක් කොයින් තියෙනවා සත ගණන් වල තිබිලා ලොකු ප්‍රමාණයක් වලට ගිහිල්ලා තව ඉස්සරහට අනාගතයේදී ගොඩක්ම අප් වෙන නියමිත කොයින්. හරිද? right. මෙන්න මෙතෙන්දී ඒ කතන්දරේ කියනවා. එමෙන්ම ක්‍රිප්ටෝ සැපයුම සීමිතය. මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම් වැනි ක්‍රියාවන් වලින් රටක මුදල් සැපයුම වැඩි කරන අතර වෙළඳපොළ මුදල් අතිරික්තයක් ඇති විට මුදල් සැපයුම අඩු කිරීමට උපක්‍රම යොදනු ලබයි. හරිද? නමුත් ක්‍රිප්ටෝ වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ එක්වරක් පමණි. අවශ්‍ය ලෙස හි සැපයුම් පාලනය කිරීමට සහ අඩු වැඩි කිරීමටද නොහැක. දැන් නම් මේක තවත් වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට ක්‍රිප්ටෝ බර්න් කරන්න පුළුවන්, කොයින් එකක් බර්න් කරන්න පුළුවන්. කියන්නේ ඒක සැපයුම අඩු කරන්න පුළුවන්, සැපයුම වැඩි කරන්න පුළුවන්. නමුත් ඕනට වඩා ඒක කරන්න බෑ. ඒක තීරණය වෙන්නේ යන ප්‍රොජෙක්ට් එකත් එක්ක සහ මිනිස්සු එකට එකතු වෙලා ඉන්න ප්‍රමාණයත් එක්ක, ඒ වගේ කතන්දරත් එක්ක. ඒ වගේම ඩිජිටල් මුදල් ගනුදෙනු සෑම විටම රහස්‍යභාවය ආරක්ෂා වන ලෙස සකස් කර ඇත. සාමාන්‍ය ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලදී ගනුදෙනුකරුගේ අනන්‍යතාවය හෙළිවන නමුත් ඩිජිටල් මුදල් මගින් සිදු කරන ගනුදෙනුවලදී කිසිදු පාර්ශවයක අනන්‍යතාවය හෙළිවන්නේ නැත. මෙතෙන්දි කියන්නේ අපි සාමාන්‍ය මේ ක්‍රිප්ටෝ කරන්සි හරිද? මේ අපි බිට්කොයින් එකක් කියලා හිතමුකෝ. මේ දැන් තියෙන බිට්කොයින් එකක් අපි කාට හරි යවනවා නම් මේ මචං මගේ ළඟ බිට්කොයින් එකක් තියෙනවා මම දැන් උඹට ඒක යවනවා කියලා කිව්වොත් දැන් මම ඒ කෙනාට බිට්කොයින් එක යනවා. හරිද? ඒ බිට්කොයින් එක අපි යවන්නේ අන්තර්ජාලය හරහා අපි wallet එකක් create කරගන්නවා. හරිද? අපිට පුළුවන් ක්‍රිප්ටෝ වලටම වෙන් කරගත්ත wallet තියෙනවා. විවිධ wallet වර්ග තියෙනවා. Trust wallet එක, Rolling Pro ඒ වගේ ගොඩාක්, Coinbase wallet ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරිද? wallet තියෙනවා. ඒ wallet එකක් කරහා අපි
එක විනාඩියකින් එක තප්පරයකින් අපිට අපි ළඟ තියෙන බිට්කොයින් ලක්ෂයක්ද ලක්ෂ දෙකක්ද ඕන තරම් ප්‍රමාණයක් ඔය ලෝකේ කොහේ වුණත් තියෙන අපි හිතමුකෝ අපි ලංකාවේ ඉන්නේ චීනයේ ඉන්න කෙනෙක්ට අපිට බිට්කොයින් එකක් එවන්න ඕනේ. එහෙම නැත්නම් චීනයේ ඉන්න කෙනෙක්ට සල්ලි එවන්න ඕනේ. අපි කරන්නේ අපේ තියෙන සල්ලි ටික ක්‍රිප්ටෝ කරන්සි වලට හරවගෙන බිට්කොයින් යවන එක. හරිද? ක්‍රිප්ටෝ කරන්සි යවන එක. හරිද? එහෙම යවන්නේ එක්තරා කෝඩ් එකක් කරා. ඒ කියන්නේ ඒකට අපි කියන wallet address කියලා. මේක මේ encrypt වෙලා තියෙන. හරිද? කියන්නේ encrypted වෙලා ඔයා ගනුදෙනු කරන ඔයා transfer කරන bitcoin එක තව කෙනෙක්ගේ wallet එකකට transfer කරන්නේ. transfer කරන අතරමැද කිසිම කෙනෙක්ට ඔයාගේ ගනුදෙනුව බලන්න බෑ. කවුද මේ යවන්නේ කියලා බලන්න බෑ. කීයක්ද මේ යවන්නේ කියලා බලන්න බෑ. ඔයා බිට්කොයින් ලක්ෂයක් තව කෙනෙක්ට මේ ලෝකේ කොයි පැත්තක හෝ ඉන්න කෙනෙක්ට යවුවත් ඒ මැද ඉන්න කෙනෙක්ට කිසිම අවස්ථාවකදී කීයක්ද යන්නේ කොහොමද යන්නේ කොච්චරද යන්නේ කාගෙන්ද යන්නේ කියන දේ හොයාගන්න බෑ. හරිද? මෙන්න මේ කියන කතන්දරය තමයි මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එකට ඇවිල්ලා තියෙන සහ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක එකතු කරගෙන තියෙන මෙන්න මේ කියන කතන්දරයට තමයි. අන්නේ හේතුව නිසා ඔයාගේ ක්‍රිප්ටෝ කරන්සි කිසිම කෙනෙක්ට හැක් කරන්න බෑ. ට්‍රාන්සැක්ෂන් එක වෙන අතරතුර හැක් කරන්න බෑ. හරිද? මෙතෙන්ද කියනවා සෑම ඩිජිටල් මුදල් ගනුදෙනුවක්ම සිදුවන්නේ එකිනෙකාට අනන්‍ය වූ රහස් කේතමකිනි. මේ මෙතන සෑම ඩිජිටල් මුදල් නෙමෙයි සෑම ක්‍රිප්ටෝ ගනුදෙනුවක්ම සිදුවන්නේ එකිනෙකාට අනන්‍ය වූ රහස් කේතමකිනි. අර මං කිව්වේ වෙනම කෝඩ් එකක් වගේ එකකින් යන්නේ කියලා. ඒකට අපි කියන wallet address කියලා. ඒක Binance lesson එකේදී කියන්නේ ඊළඟ lesson එකේදී කලින්දෝ එක වාට කියලාදී Binance ගැන හඳුන්වනකොට ඒ සම්බන්ධව සම්පූර්ණයෙන්ම මෙම හේතුව මුදල් විශුද්ධීකරණ ඇන්ටි මනි ලොන්ඩරින් කියලා අපි කියන්නේ සංකල්පයට පටහැනි නිසා සමහර රටවල් ඩිජිටල් මුදල් භාවිතයට සුබදායී ආකල්පයක් නොදක්වයි. දැන් සමහර රටවල් තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි වලට එච්චරටම ප්‍රිය නැහැ. ඒකට කියන්නේ අර අනිස් ලෙස මුදල් එකතු කරගන්න සහ අර රජයට බදු අය කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මොකද ක්‍රිප්ටෝත් එක්ක ගනුදෙනු කරනකොට ගොඩක්ම ෆී එක අඩුයි. දැන් ඔයා හිතන්නකො මෙහෙම දැන් ඔයාට ඕනේ පිටරට ඉන්න කෙනෙක්ට ඔයාගේ පිටරට ඉන්න නැදෑ කෙනෙක්ට රුපියල් ලක්ෂ 10ක් එවන්න කියලා අපි හිතමුකෝ. ඔයා ලංකාවේ ඇතුළේ ඉඳන් ලංකාවේ බැංකුවකට ගිහිල්ලා බැංක් එකේ එක ෆෝම් ෆිල් කරලා ඒ කතන්දරත් එක්ක ලක්ෂ 10ක් යවන්න ආයෙත් ඉතින් නොකරන්න ඕනි දෙයක් නෑ. හැම දෙයක්ම කරන්න ඕනේ. ඒ වගේම වෙන ට්‍රස්ටියාදුව. නමුත් ඔයාට ක්‍රිප්ටෝත් එක්ක ගනුදෙනු කරනකොට ඔයාට ඒ තියෙන ලක්ෂ 10 තව කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරලා ඔයාට ක්‍රිප්ටෝ ගන්න පුළුවන්. ක්‍රිප්ටෝ අරගෙන බිට්කොයින් අරගෙන ඒ බිට්කොයින් එක තප්පරයක් ඇතුළත චීනයේ ඉන්න කෙනෙක්ට හෝ පිටරට ඉන්න ඕනම කෙනෙක්ට ඔයාට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. මේ මොහොතේ මේ තප්පරේම කිසිම ෆී එකක් කියන්නේ ෆී එක පොඩි ෆී එකක් කැපෙනවා. පොඩි ෆී එකක් යට. දැන් ඔයා ලංකාවේ බැංකුවකට ගිහිල්ලා පිටරටකට සල්ලි එවනවා නම් එකකින් වගේ ලොකු ෆී එකක් කැපෙනවානේ. ඒ ෆී එක ගොඩාක්ම අඩු වෙනවා. මෙන්න මේ කියන ක්‍රිප්ටෝ කරන්සිත් එක්ක ඔයා ගනුදෙනු කරනකොට ඒ වගේම ගොඩාක්ම වේගවත් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් වෙනවා. right. ඉතින් මෙන්න මේ කියන කතන්දරය තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. මහා ලොකු දෙයක් නෑ. මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? මේ ක්‍රිප්ටෝ කරන්සි වලින් සල්ලි හොයන එක ක්‍රම තියෙනවා. හරිද? දැන් මූලිකවම ගත්ත රස්සේ මේ ක්‍රිප්ටෝ වලට මුලින්ම එන අය කරන්නේ එයා ඩ්‍රොප් බවුන්ටි ඔන්න වගේ පොඩි දේවල් කරලා පොඩි සයිට් වල වැඩ කරලා පොඩි ක්‍රිප්ටෝ හොයනවා. හරිද? ක්‍රිප්ටෝ පොඩි ඩොලර් 1 2 වගේ පොඩි ගණන් හොයලා ටික ෆන්ඩ් එකක් හදාගන්න. ෆන්ඩ් එකක් හදාගන්නවා කියලා කියන්නේ Tamanට ටිකක් අර Tamanට දැනෙන පරිදි මුදලක් එකතු කරගන්න. හරිද? එහෙම මුදලක් එකතු කරගෙන යාලා කරන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට යනවා. මොකද්ද මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියන්නේ? ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියන්නේ මෙන්න මේ කියන ක්‍රිප්ටෝ කරන්සි ඕන එකක් අපිට උපයන්න පුළුවන් ක්‍රමයක්. උපයන්න පුළුවන් හරිම සහ හොඳම ක්‍රමය තමයි මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියන්නේ. right. මෙතෙන්දි වෙන්නේ දැන් ඔය හිතන්න බිට්කොයින් එක දැන් මම කියවනේ මෙන්න මේ වෙලාවේ තියෙන ඩොලර් 41000 කියලා. හරිද? ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලදී වෙන්නේ සරලවම ඔයා ක්‍රිප්ටෝ කරන්සි බයි කරනවා. ඔයා ළඟ තියෙන සල්ලි වලින් ඔයා කරන්නේ මෙන්න මේ කියන තැනකදී බිට්කොයින් එකක් බයි කරනවා. ඒ වගේම බිට්කොයින් එක බයි කරලා දැන් තියෙන ඩොලර් 41000 නේ. මේක ටිකක් වැඩි වුණාම සෙල් කරනවා ප්‍රොෆිට් එකක් තියාගෙන. ඩොලර් 52000ට දැන් අපි හිතමු මෙන්න මේ විදිහට දැන් ඩොලර් 41000 තියෙන බිට්කොයින් එක මෙහෙම අප් වෙලා බිට්කොයින් එක ඩොලර් 53000ට එනවා. ඔයා ඩොලර් 41000 දී ගත්ත බිට්කොයින් ටික ඩොලර් 53000ට එනකොට ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔයාන්නේ ප්‍රොෆිට් එක සෙල් කරනවා. මෙතනදී තනිකරම වෙන්නේ buy and sell වගේ දෙයක්. ට්‍රේඩින් කියලා කියන්නේ buy and sell නේ. ට්‍රේඩින් කියලා කියන්නේ වෙලඳාමනේ සිංහල තේරුම. buy and selling තමයි මෙතන වෙන්නේ. ට්‍රේඩින් වල විවිධ ක්‍රම තියෙනවා. දැන් Binance එකේ ගත්තට පස්සේ spot trading, future trading කියලා කොටස් දෙකක් තියෙනවා. ඒවට ඉස්සර ලෙසන් වලදී කලින් දෝය පැහැදිලිව කියලා දෙයි මොකද්ද මේ spot trading කියන්නේ මොකද්ද මේ future trading කියලා කියන්නේ.
මේ දෙකෙන් හෝ මේ ට්‍රේඩින් වලින් වෙන්නේ ට්‍රේඩින් කරනවට විවිධ ප්ලැට්ෆෝම් තියෙනවා Binance, Coinbase, Forex ඔය වගේ ගොඩාක් මේ ප්ලැට්ෆෝම් තියෙනවාට ඒ ප්ලැට්ෆෝම් වලින් ට්‍රේඩ් කරන්න පුළුවන්. අපි මූලිකවම ටාගට් කරන Binance තමයි ගොඩක්ම පහසු. ට්‍රේඩින් කියලා කියන්නේ මෙන්න මේ කියන ක්‍රිප්ටෝ කරන්සි බිට්කොයින් ඒවා ඕනම කරන්සියක් ADA ඒවා BNB ඒවා මේවා හොයන්න පුළුවන් සහ ඔයා දාන මුදලට ඔයාලට ලාභයක් එක්ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියන්නේ. ඒ වගේම අද වෙනකොට ලංකාව ඇතුලේ බොහෝ පිරිසක් නැතත් සුළු ප්‍රමාණයක් හෝ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් සාර්ථක වෙලා තියෙනවා. හරියට ඉගෙන ගන්න තැනක් නැති එක තමයි මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඉතින් අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි අපි මේ වීඩියෝ කෝස් එක හදලා තියෙන්නේ. රයිට්. වැඩිපුර කතා අවශ්‍ය නැහැ. අපි ඊළඟ ලෙසන් වලින් පැහැදිලිවම බලමු කොහොමද ට්‍රේඩින් කරන්නේ, කොහොමද මේ අපි කොයින් බයි කරන්නේ. දැන් ඔයා හිතනවා දැන් මේ විදිහට බිට්කොයින් එක අපි 41000න් එකපාරටම දැන් මගේ ළඟ සල්ලි තියෙනවා මම බිට්කොයින් එක 41000න් ගන්නවා. එහෙම ගන්නෑ. හරිද? අපි බලනවා මෙන්න මේ chart එකට ගිහිල්ලා මේ chart එකේ බිට්කොයින් එක වැඩි වෙන්න පුළුවන්. දැන් මේ 41000 තියෙන බිට්කොයින් එක 50000ට යන්න පුළුවන්ද 60000ට යන්න පුළුවන්ද අන්න එහෙම බලන ක්‍රමයක් තියෙනවා මිනිස්සු විසින් හදාගත්ත ක්‍රමයක් තියෙනවා හරිද අන්නේ ක්‍රමයට තමයි අපි කියන්නේ ඇනලයිසින් කියලා මේ ට්‍රේඩින් වලදී අපි වාට උගන්වන්නේ ඇනලයිසින් කළා මාකට් එකේ මේ කොයින් එකක් කොයි පැත්තටද යන්නේ මේ කොයින් එක වැඩි වෙයිද මේ කොයින් එක ඩවුන් වෙයිද මේ කොයින් එකේ ගාණ අඩු වෙයිද ඔන්න ඒ කියන දේවල් ගැන හොයන විදියක් මේ chart එකක් සම්පූර්ණ දැන් ඔයාලට මේ chart එක තේරෙන්නේ නැතුව ඇති නමුත් මෙන්න මේ chart එක සම්පූර්ණයෙන්ම කියවන්න තමයි අපි මෙන්න මේ කෝස් එකේදී අපි මේ ට්‍රේඩින් පාඨමාලාවේදී කියලා දෙන්නේ. හරිද? මෙන්න මේක තමයි සම්පූර්ණයෙන්ම ට්‍රේඩින් කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට මෙන්න මේ ට්‍රේඩින් කියන දේ සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ ලෙසන් වලින් හමුවෙමු. ඉතින් පැහැදිලිවම මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඒ වගේම හැම වීඩියෝ එකක්ම හැම ලෙසන් එකක්ම හොඳින් අහගෙන ඉන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මේ ට්‍රේඩින් ලයිෆ් එක සාර්ථක කරගන්න පුළුවන් සහ මේකෙන් ගොඩ යන්න පුළුවන්.